අද අපි ඔහෙල දෙන්න හදන්නේ දකුණේ රසට මාළු ඇඹුල් තියල්. මාත් එක්ක මේ වැඩේට අද එකතු වෙලා ඉන්නේ වැල්ලවා ඉඳන් මාව බලන්න ආපු සබාද්දිස් නැත්නම් ඉතින් අපේ සබා බ්‍රෝ. ඉතින් පිට එකේ ඉන්නවද මාළු කෑල්ලක් කමු ගයිස්. අපි මේ වැඩේ අද කරන්න සෙට් වෙලා ඉන්නේ ගාල්ල මහමෝදර බීච් එකේ. අද අපි මේ වැඩේට බලයක් අරගෙන තින්නේ. බලයක් නැත්තම් කෙලවල් එකකින් උනත් හදා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් මම මේ කන සබා මාර ආසයි මචං. අපි අනිවාර්යෙන් මාළු ඇඹුල් තියල් දානවා නම් මේ මික්ස් එක හොඳට වදින්න මේ හැම ගලව ගන්න ඕන. ඔහෙලට හැකිනම් මේ මාළුව කපා ගන්න ඉතින් මේකේ හැම සුද්ධ කර ගන්න. මොකද්ද බං රෙද්ද කරන්නේ මං නිදි අතරම ආව දමාලා ඇවිල්ලා තින්නේ බං. පොඩි කෑලි වලට මාළු කෑලි ටික කපා ගත්තා. දැන් හම්බෙලා තියෙන ඉංග්‍රීසි දුලුණු ටිකක් අපි කොටා ගමු. ඔහෙල ට්‍රිප් එකක් එහෙම යනවා නම් ඉංග්‍රීසි දුලුන් දාලා මාළු ඇඹුල් තියල් එක හදන්න එපා. මොකද ඔහෙලට මේක කල් තියාගන්න බෑ. ඒ කියන්නේ අදම සබා හදලා අදම කනවා නම් මචං ඉංග්‍රීසි දුලුන් දැම්මට කිසිම ප්‍රශ්නයක් නැහැ. රසත් වැඩි. මේ ගොරක පේස්ට් එක ගෙදර ඉඳන් අඹරගෙන ආවේ. මේක අඹරන්නේ අමු ගොරක වලට ලුණුයි උණු වතුරයි දාලා හොඳට ගලේ අඹරලා තමයි මේ තියෙන්නේ. ගම්මිරිස් කුඩු ලුණු කුඩු කහ පොඩ්ඩක් දැම්මම මේකේ තව මචං අර විෂ තියෙනවා ඔක්කොම අයින් වෙලා මාරම රසට එන්නේ බා. මේ ටික හොඳට මික්ස් වෙන්න ඕනේ. හොඳේ. මාළු ටික හිඳ ගන්න ඕන නිසා පතුල්ට රම්පේ කරපිංච දැම්මා. කරපිංච කියන්නේ රුධිරයේ සීනි අඩු කරන මාරම ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. ඒ ටික අතුර ගන්න ඕනේ මේක. අපි දැන් මේ සෙට් කරගත්ත ඇඹුල් තියල් එක මද ගින්දරේ ලිපේ තියාගමු. මේක මද ගින්දරේ විනාඩි 20ක් විතර තියලා ඇරලා බැලුවා. අපි තා පොඩ්ඩක් මේක හිඳ ගන්න ඕන. පැයකට පස්සේ බලමු. टॉप पाडू दाखवले टॉप पाडू